මේ පාඩමේදී අපි කතා කරන්නේ කේන්ද්‍රික ඛණ්ඩවල පරිමිතිය හොයන්නේ කොහොමද කියන එක ගැන. එතකොට අපි මීට කලින් ශ්‍රේණිවලදී බලලා තියෙනවා ඍජුකෝණාශ්‍රයක සමචතුරාශ්‍රයක ත්‍රිකෝණයක ඔය වගේ දේවල් වල පරිමිතින් සොයන්නේ කොහොමද කියන එක ගැන. ඒත් අපි 10 ශ්‍රේණියට ආපහු මේ පාඩමේදී ඉගෙන ගන්නේ කොහොමද කේන්ද්‍රික ඛණ්ඩවල ඡාප දිගන් සහ පරිමිතින් සොයන්නේ කියන එක ගැන. එතකොට අපි මුලින්ම බලන්න ඕනේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියන එක ගැන. ඊට කලින් අපි පොඩ්ඩක් කලින් ශ්‍රේණිවල ඉගෙනගත්ත පරිමිතිය දැනුම පිළිබඳව පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ත්‍රිකෝණාශ්‍රයක වටේ දිග ගන්න නම් අපි දිගයි පළලයි එකතු කරලා දෙකෙන් ගුණ කරත් එකයි. එහෙම නැත්නම් දිග පළල ආය අනිත් දිගයි අනිත් පළල ඒ කියන්නේ හතරම වෙන වෙනම එකතු කරත් එකයි. අපේ ගණනයේ පහසුවට අපි දිගයි පළලයි දෙක එකට එකතු කරලා දෙකෙන් ගුණ කරනවා. අපි මේවා ඔප්පු කරලා තිනවා කලින් ශ්‍රේණිවලදී. ඊට පස්සේ සමචතුරාශ්‍රය ගත්තාම සමචතුරාශ්‍රයේ පැති හතරම දිගින් සමානයිනේ. එහෙනම් අපි එක පැත්තක දිග දන්නවා නම් ඒක හතරේ ගුණ කරාම අපිට සමචතුරාශ්‍රයේ පරිමිතිය හොයාගන්න පුළුවන්. ත්‍රිකෝණය ගත්තාම ත්‍රිකෝණයක අපි දන්නවා දැන් පරිමිතිය හොයන එක ලේසි. නිකම්ම වටේ දිග තමයි ගන්න. ඒතර අපි ත්‍රිකෝණයක පරිමිතිය හොයන්න කියලා තියෙනවා නම් එක්කෝ අපිට පාද තුනේ දිගයන් දීලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මොනවා හරි ඒ පාද දෙකේ තුනේ දිග පිළිබඳව අපිට දැනුමක් ලබා දැනගන්න පුළුවන් දත්තයන් ලබා දීලා තියෙන්න ඕනේ. ඊට පස්සේ වෘත්තය ගත්තාම අපි දන්නවා 2πr කියන සමීකරණයෙන් තමයි අපි වෘත්තයක ඡාප දිග හෙව්වේ. ඒක දැන් වෘත්තයක් නෙමෙයි. දැන් අපි මේ පාඩමේදී කතා කරන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක් ගැන. වෘත්තයයි කේන්ද්‍රික ඛණ්ඩයයි වෙනස් වෙන විදිහ තියෙනවා. මම ඒක ඉස්සරහට ඊට කියන්නම්. ඒතර වෘත්තය ගත්තාම වෘත්තයක කියන සම්පූර්ණ රවුමක්. ඒ සම්පූර්ණ රවුමේ වටේ දිග කියන්නේ පරිධිය. හරිද? ඒතර ඒ පරිධිය ගන්න අපි 2πr කියන සමීකරණය ගත්තා නම් හරි. r කියන්නේ ඒතර අරය. හරිද? හරි. මම දැන් මේ අපේ කලින් දැනුම පරීක්ෂා කරන්න ඔයගොල්ලෝගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙනම පුනරීක්ෂණ අභ්‍යාස කියන එක ගන්නවා. එතන බලන්න පළවෙනියටම තියෙන ඍජුකෝණාශ්‍රයක්. දැන් මේකේ පරිමිතියනේ හොයන්න තියෙන්නේ. එතන අපි දන්නවා වටේ දිග තමයි පරිමිතිය කියන්නේ කියලා. එතකොට මේක සෙන්ටිමීටර 20යි, මේක 10යි, මේක ඍජුකෝණාශ්‍රයක්නේ. ඒ නිසා මෙතන 10යි, මෙතනත් 20යි, එතන 20යි 10යි, ආයෙ මෙතන 20යි 10යි අපිට 60යි කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි දන්නවා දිගයි පළලයි දෙක එකතු කරලා ඒකෙන් එන අගේ දෙකේ ගුණ කරාම අපිට ඍජුකෝණාශ්‍රය පරිමිතිය හොයන්න පුළුවන්. ඒතර 20යි 10යි 30යි 30 වරක් දෙක 60යි. ඒතර මේ සම්පූර්ණ ඍජුකෝණාශ්‍රය පරිමිතිය වෙන්නේ 60ක්. ඊට මේක දිහා බලන්න. මේකේ අපිට එක පාදයක දිග දීලා තියෙනවා. මේක සමචතුරාශ්‍රයක් කියලා අපිට හරියට මන්ත්‍ර ගන්න නම් මේ පාද හතර සමාන වෙන්න ඕනේ සහ මේ කෝණ හතර 90ක් වෙන්නම ඕනේ. මොකද අපි ඉස්සරහට ඉගෙන ගන්නවා රොම්බස්සේ කියලා තල රූපයක්. හරිද? එතකොට ඒ රොම්බස්සේ කියන එකෙත් පාද හතරම සමානයි. එතකොට අපිට පාද හතරම සමාන වෙච්ච ගමන් කියන්න බෑ ඒක සමචතුරාශ්‍රයක් කියලා. මොකද පාද හතරයි සමාන වෙන තවල රූපයක් තියෙනවා. ඒක තමයි රොම්බසය. එතන මේක සමචතුරාශ්‍රයක් වෙන නම් අනිවාර්යයෙන්ම පාද හතර සමාන වෙනවට අමතරව මේ කෝණ හතර 90ක්ම වෙන්න ඕනේ. ඒත් දැන් මේකේ දීලා තියෙන එක අපිට පැහැදිලි සමචතුරාශ්‍රයක් කියලා. ඒතර අපි දන්නවා සමචතුරාශ්‍රයක පරිමිතිය හොයන්නේ එක පාදයක දිග ගුණ කරනවා 4. ඒතර 4ක් 4 28යි මේකේ පරිමිතිය වෙන්නේ. ඊළඟට මේක බලන්න. මම ඉක්මනට කරගෙන යනවා මොකද මේක පරණ එකක් නිසා මම වැඩිපුර අවධානය යොමු කරන්නේ කේන්ද්‍රික ඛණ්ඩවල පරිමිතියට. එතන මේක ගත්තාම මේ තියෙන ත්‍රිකෝණයක්. එතන අපිට දීලා තියෙනවා හැබැයි මේකේ පාද තුන සමානයි කියලා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේක සමපාද ත්‍රිකෝණයක්. ඒතර අපිට මෙතනත් 12යි මෙතනත් 12යි මෙතනත් 12යි පරිමිතියනේ හොයන්න ඕනේ. ඒතර පරිමිතිය කියලා කියන්නේ වටේ දිග. ඒ කියන්නේ 12ට 12ක් එකතු කරනවා. එතකොට ඔක්කොම වෙන්නේ 36ක්. මේක බලන්න මේකේ 12යි 3යි 3යි මෙතන 8යි කියලා දීලා තියෙනවා. හැබැයි මේ පාද දෙකයි අපි මේ පාද දෙකයි දන්නේ නැහැ. හැබැයි අපිට හොයාගන්න පුළුවන්. මොකද මෙන්න මේ උසයි මේ සම්පූර්ණ උසයි මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන උසයි දෙක සමානයි. ඒතර මෙතන 3යි නම් එහෙනම් මෙතන අඩු දිග වෙන්නේ 5ක්. මොකද මෙතන 8යිනේ. ඒතර 8න් 3ක් අඩු කරාම 5යි. එහෙනම් ඒතර මෙතන දිග වෙන්නේ 5යි. ඊළඟට මේ දිග ගත්තාම මෙතන ඉඳන් මෙතනට 12ක් තියෙනවනේ. මොකද මේ දිගයි මෙතන සම්පූර්ණ දිගයි සමානයි. ඒතර අපි දන්නවා මෙතන 3යි. ඒතර මෙතන 12යි නම් මේ අඩු දිග කීයද? 12න් 3ක් අඩු කරාම 9යි. ආයතන මේ දුර 9යි. එහෙනම් 12ට 3ට
3ට, මෙතන 5ට, මෙතන 9ට, මෙතන 8 ඔක්කොම එකතු කරාම අපිට මේකේ පරිමිතිය හොයාගන්න පුළුවන්. ඊළඟ එකේ දීලා තියෙන්නේ මෙහෙම එකක්. එතකොට අපි දන්නවා දැන් අපිට මෙතන දුර 10යි කියලා දීලා තිනවා, මෙතන දුර 10යි කියලා දීලා තිනවා. හැබැයි අපි මෙතන දුරවත්, මෙතන දුරවත්, මෙතන දුරවත්, මෙතන දුරවත් දන්නේ නැහැ. හැබැයි අපිට දැන් මේකේ පරිමිතිය හොයන්න කියලා දීලා තිනවා. අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් අපි මෙතන දුර දන්නේ නැහැ. මම ඒකේ A කියලා දාගන්නවා. මෙතන දුර දන්නෙත් නැහැ. B කියලා දාගන්නවා. මේ දුර A, මේ දුර B. හැබැයි බලන්න මෙන්න මේ දුර මෙන්න මේ දිගට සමාන අපි මෙහෙම දැන් මේ මෙහෙම කඩේරි වලින් මාක් කරගත්තොත් මෙන්න මේ දුර සමානයි. මේ ඔක්කොම දිග සමානයි මේ දිගට. A කියන්නේ මොකද්ද? A කියන්නේ A ධන B සමාන වෙනවා කීයටද? 10ට. හරිම සරලයි. ඊළඟට මෙතන බලන්න. මෙතන මේ 10ට අපිට කියන්න පුළුවන් මෙන්න මේ දිග සමානයි කියලා. හරිද? එතකොට මේ දිගේ දැන් අපි මෙන්න මේ කොටස අපි ගත්තොත් C කියලා. ඊට මේ කොටස ගත්තොත් D කියලා අපිට කියන්න පුළුවන් මොකද්ද? C ධන D සමානයි A 10ට. හරිද? ඒ දෙක හරිම සරලයි. එහෙම සංකේත වලින් ගන්න දෙයක්වත් නැහැ. මම නිකන් අර පැහැදිලි කරන්න ලේසි වෙන්නයි ගත්තේ. එහෙම නැත්නම් දැන් සංකේත කතාව අමතක කරත් අපිට කියන්න පුළුවන් මේ දුරට මේ දුර සමාන හින්දා මේ දෙකේ දිග මේ දෙක දැන් අපිට කොහොමද පරිමිතියේදී ගන්න අපි පාදයන් වල ඔක්කොගෙම එකතු වෙන්නේ. ඒතර අපිට අන්තිමේදී මේ දිගයි මේ දෙකත් එකතු කරන්න ඕන වෙනවා. ඒතර ඒ දෙක එකතු කරන්න ඕන වෙනවයි කියන්නේ මේකේ දිග අපි දැන් දන්නවා 10යි කියලා. ඒතර දන්න ඒ කොටස් ටික හරි. ඉතින් මේකයි මේක එකතු කරාම මේකත් 10ට සමානයිනේ. මොකද අපිට දීලා තියෙනවා මේක 10යි කියලා. එහෙනම් ඔන්න ඒකත් හරි. එහෙනම් අපිට ඒතර මේකයි මේක එකතු කරාමත් 10යි මේකයි මේක එකතු කරාමත් 10යි නම් අපි දන්නවා මේක දන්නවා මේක දන්නවා මේක දන්නවා මේක දන්නවා. ඒ ඔක්කොගෙම එකතු වෙයාගේ දැන් 10 ධන 10 20යි. ඉතින් මෙතන 10 තව තියෙනවා කීයද? එතන 10යි ආය මේ 10. එතන මේ 20ට මේ 10 දෙක එකතු කරාම තව ඔක්කොම එනවා එතකොට 40ක් කියලා. ඔන්න ඔහොම තමයි මේකේ පරිමිතිය හොයන්නේ. ඊළඟට අපි මේ 6 වෙනි එක ගත්තොත් ඒකේ නිකම්ම තියෙන වෘත්තයක් නේද අපි දන්නවා 2πr කියන සමීකරණයෙන් අපිට මේකේ ඡාපදික හොයාගන්න පුළුවන්. ඒතර 2π වාරයක් 7. 14යි 5 වලින් එනවා. ඊට පස්සේ අපිට 5ට 22 බෙදීම 7 කියන එක ආදේශ කරාට පස්සේ උත්තරය අරගන්න පුළුවන්. ඊළඟ මේක ගත්තාම මේකෙත් තියෙන්නේ දැන් අපිට මෙතන දිග කියන එක ගන්න පුළුවන්. මෙතන 3යිනේ. මේ ඉර කැලකේ සමය සඳහන් කරලා තියෙන්නේ මේ පාදේ සමානයි. හරිද? එහෙනම් මේක 3යි මේක 3යි මේක 3යි. ඊට අපිට මේකේ දුර කියන්න පුළුවන් 4ක් කියලා. මොකද මේකයි සමාන නිසා. මෙතන 6 නිසා මෙතනත් 6යි කියලා කියන්න පුළුවන්. දැන් ඔන්න අපි මේ පාද ගැන විතරයි දන්නේ නැත්තේ. ඒතර මේ පාද ගැන දැනගන්න අපිට හරිම ලේසි. 3යි 4යි තියෙනවා. අපි දන්නවා පයිතගොරස් ප්‍රමේය. පයිතගොරස් ප්‍රමේයයෙන් අපිට හොයාගන්න පුළුවන් මේ පාද දිග කීයද? 5යි කියලා. මොකද 3 වාරයක් 3 වර්ගය දන 4 වර්ගය එකතු කරලා එන උත්තරේ වර්ගමූලය තමයි මේකේ දිග වෙන්නේ. එහෙනම් මේක අපි දන්නවා 5යි කියලා. දැන් ඔන්න අපි ඔක්කොම පාදයන් වල දිග දන්නවා. එහෙනම් අපිට මේක එකතු කරනවා, මේක එකතු කරනවා, මේක එකතු කරනවා, මෙහෙම ඔහොම එකතු කරගෙන යන්නයි තියෙන්නේ. ඒත් අපිට ඒකෙන් හොයාගන්න පුළුවන් මේ රූපේ පරිමිතිය. හරි. ඊට පස්සේ අපි දැන් අපේ ප්‍රධාන කොටසට එමු. මුලින්ම බලමු කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ මොකක්ද කියලා. දැන් ඔයාලා දන්නවා වෘත්තයක් කියලා කියන්නේ මොකක්ද කියලා. කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ අරයන් කොටස් දෙකකින් සහ මෙන්න මේ ඡාප දෙකකින් සමන්විත ඕනම කොටසකට තමයි අපි කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. ඒ කියන්නේ වෘත්තයේ අරයන් දෙකකිනුයි ඡාප දෙකකිනුයි වට වෙච්ච කොටසකට අපි කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. හරිද? එතකොට මේකේ ACB කියලා කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක්. හරිද? එතකොට θ කෝණයක් සහිත කේන්ද්‍රික ඛණ්ඩයක් තමයි AC කියලා කියන්නේ. ඊට පස්සේ මෙතන මුලින් තියෙන්නේ අංශක 180ක් වෙච්ච කේන්ද්‍රික ඛණ්ඩයක්. මේ තියෙන්නේ අංශක 90ක් වෙච්ච කේන්ද්‍රික ඛණ්ඩයක්. අපි දැන් බලමු එතකොට වෘත්ත ඛණ්ඩයක ඡාප දිග හොයන්නේ කොහොමද කියලා. අපි දන්නවා වෘත්තයක ඡාප දිග නම් හොයන්නේ කොහොමද කියන එක ගැන. අපි දන්නවා 2πr කියන සමීකරණයෙන් අපිට වෘත්තයක ඡාප දිග හොයාගන්න පුළුවන්.
ඒතර වෘත්ත ඛණ්ඩයක් කියලා කියන්නේ මේ වගේ එකක්නේ. ඒ කියන්නේ අරයන් දෙකකිනුයි ඡාප කොටසෙනුකුයි සමන්විත වෙච්ච එකට තමයි අපි මොකද්ද කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ. ඒතර මේ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දෙක හොයන්න තමයි අපිට ඕන. එතකොට අපි ඒකෙදිත් 2πr කියන කොටස එනවා. ඊට අමතර වෙනවා තීටා බෙදීම 360 කියලා කොටසක්. හරිද? තීටා බෙදීම 360 කියලා කියන්නේ මොකක්ද? තීටා කියන්නේ මෙන්න මේක. මේ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාපයන් මේ අරයන් දෙක අතර කෝණය තමයි කේන්ද්‍රික කෝණය. එහෙම නැත්නම් තීටා කියලා කියන්නේ. ඒතර මේ තියෙන්නේ මොකද්ද? කේන්ද්‍රික කෝණය. තීටා කියලා කියන්නේ කේන්ද්‍රික කෝණය. එහෙනම් එතකොට ඔන්න සරලයි. මෙන්න මේක තමයි සූත්‍රය කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දෙක හොයන. එතකොට වෘත්තයක ඡාප දෙක නිකම්ම 2πr වලින් ගුණ කරන්න පුළුවන්. මේ කේන්ද්‍රික ඛණ්ඩයක θ 2πr ගුණ කිරීම θ බෙදීම 360. θ කියලා කියන්නේ කේන්ද්‍රික කෝණය. කියන්නේ මේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. හරි. දැන් අපි උදාහරණ කිහිපයක් බලමු. පළවෙනි එකේ දීලා තියෙනවා අපිට මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයක්. ඒතර මේකේ කේන්ද්‍රික කෝණය කීයද? 180යි. අපිට බලපු ගමන් මේක කියන්න පුළුවන්. ඊට පස්සේ බලන්න මේකේ විස්කම්භය දීලා තිනවා 14ක් කියලා. ඔන්න බලන්න ඕගොල්ලෝ වරද්ද ගන්න තැන. දැන් අපි මෙතන 2πr ගුණ කිරීම θ බෙදීම 360 කියන එකට ගන්නේ r ට අරයනේ. ගොඩක් අය දැනම කරන වැරද්ද තමයි මේක කෙලින්ම අරය කියලා ගන්නවා. මේ වගේ නොසලකිරීමත් වැරදි කරන එක අපරාධ. අපි දැන් මේක ගන්න ඕනේ අරයනේ. මේක 14ක් කියලා දීලා තියෙන විස්කම්භය. ගොඩක් අයට කොච්චර දන්නේ කියලා තුනත් කලබලයට මේක වරදින්න පුළුවන්. අනිවාර්යයෙන්ම ගොඩක් වෙලාවට වරදින දෙයක් නෙමේක. ඉතින් ඔයගොල්ලෝ ඒ වගේ වැරදි වෙන්නේ නැති වෙන්න හොඳට සිහි කල්පනාවෙන් කරන්න ඕනේ. මේක විස්කම්භය තමයි 14ක් කියලා දීලා තියෙනවා. අරය වෙන්නේ 7යි. ඒත් θ වෙන්නේ 360. ඒතර 2 5 ගුණ කිරීම r ටෙන්නේ 7 ගුණ කිරීම θ 180 බෙදීම 360. එතන මේ වගේ උත්තරයක් එනවා. ඊළඟට මේක බලන්න. මේකේ අපිට කෝණය 90යි. එතකොට ඒකේ අරය 35යි. ඒතර සමීකරණ දැම්මහම මෙන්න මෙහෙම උත්තරයක් එනවා. ඊට පස්සේ මේකේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය වෙන්නේ කේන්ද්‍රික කෝණය 45යි. ඊට පස්සේ අරය 28යි. එහෙනම් අපි සමීකරණයට මේක ආදේශ කරාම මේ විදිහට තමයි එන්නේ. ඊට පස්සේ මේක අර විදිහමයි අරේ අගය විතරයි වෙනස් වෙලා තියෙන්නේ. එතකොට මේකේ අවසාන උත්තරේ එන්නේ මෙන්න මේ විදිහට. දැන් බලන්න මේක. මේකේ මේක ටෙක්ස්ට් බුක් එකේ තියෙන එකක් මම අරගත්තේ. එතකොට මේකේ පළවෙනියටම දීලා තියෙන්නේ අංශක 180ක කෝණයක් තියෙන කේන්ද්‍රික ඛණ්ඩයක්. ඒතර ඡාප කොටසේ දිග පරිධියෙන් භාගයක් ලෙස ලියන්න කියලා කිව්වහම ඒ කියන්නේ අපි මේක සමීකරණ ලියාගත්තාම 2πr ගුණ කිරීම θ බෙදීම 360ක් නේනේ. ඒත් θ බෙදීම 360 θ කියන්නේ 180යිනේ. එතකොට දැන් ඡාප කොටසේ දිග පරිධියෙන්. දැන් පරිධිය වෙන්නේ කීයද 2πr නේ. එතකොට පරිධිය 2πr නම් මේකේ 2πr ගුණ කිරීම 180 බෙදීම 360 කියන එක විතර සුළු කරාම එන්නේ භාගයයි කියලා. එතකොට මේකේ කේන්ද්‍ර කෝණය වෙන්නේ අංශක 180යි. හරිද? ඒ විදිහට මේක ගත්තා. මේ පෙළිය පොඩ්ඩක් අමතක කරන්න. මේ පෙළිය ප්ලීස් කරන්න. මේකෙත් 2πr තමයි සම්පූර්ණ වෘත්තයක් ගත්තාම කේන්ද්‍රික ඛණ්ඩ කොටස අමතක කරලා සම්පූර්ණ වෘත්තයක් ගත්තාම 2πr නේ වෙන්නේ. හැබැයි මේ කේන්ද්‍රික ඛණ්ඩය සැලකුවාම 2πr ගුණ කිරීම අංශක 90 බෙදීම 360. ඒතර ඒක සුළු කරාම අර ඡාප කොටස දිගෙන් භාග 4න් එකක් විදිහට තමයි එන්නේ. ඒතර මේකත් එහෙම සුළු කරන් ගියාම 3න් එකක් කියලා තමයි එන්නේ. මේකත් ඒ විදිහට. ඔහොම ගිහිල්ලා. හරිද? ඊට පස්සේ එතකොට දැන් කේන්ද්‍ර කෝණය මේක 180යි මේක 90යි මේක 120යි මේක 270යි මොකද 90 කොටස් 3ක් නේ 90 කොටස් 3ක් කියන්නේ 270ක් ඊට මෙතන θ හරිද දැන් ඔන්න අපි මේ වගු දෙක මේ තීරු දෙක ෆිල් කරගත්තා දැන් මේක තේරෙන්නේ නැත්නම් ඔයාලට මම මේක සරලව කියන්නේ අපි දැන් 2πr වලින් තමයි සම්පූර්ණ වෘත්තයක ඡාප දෙක හොයාගන්නේ. දැන් මේක සම්පූර්ණ වෘත්ත නෙමෙයි කේන්ද්‍රික ඛණ්ඩ නේද? කේන්ද්‍රික ඛණ්ඩවල දැන් අපි සමීකරණය දන්නවා. ඒ සමීකරණය දාගෙන ගියාම අපිට මෙහෙම ගන්න පුළුවන්. දැන් අපි බලමු කේන්ද්‍ර කෝණය මුළු කෝණයෙන් භාගයක් ලෙස. දැන් අපි දන්නවා මුළු වෘත්තයක මුළු කෝණය 360යි. ඒතර මේකේ 180. එහෙනම් 180 බෙදීම 360 කියන්නේ භාගයයි.
කේන්ද්‍ර කෝණය මුළු කෝණයෙන් භාගයක් ලෙස. ඒ කියන්නේ කේන්ද්‍ර කෝණය තමයි අපි ලවයට ලියන්නේ, මුළු කෝණය තමයි අපි හරයට ලියන්නේ. හරිද? ලවය හරය පැටලෙනවට ලේසි ක්‍රමයක් තමයි හරකා උඩ ළමයා කියලා මතක තියාගන්න. එතකොට දැන් හරකාගේ උඩ ළමයා ඉන්නේ කොහොමද? එතකොට හරක තමයි යට ඉන්නේ, උඩ ළමයා තමයි උඩ ඉන්නේ. ළමයා කියන්නේ ලවය, හරක කියන්නේ හරය. හරිද? ඒක තමයි ලේසි ක්‍රමේ. ඉතින් ඒක මම පොඩි කාලේ මම මතක තියාගන්න යූස් කරපු එකක්. දැන් නම් ඉතින් මතකයි. කොහොම හරි ඔයාලත් ඒක හරය ලවය පැටලෙනවා නම් ඒක යූස් කරන්න. එතකොට අපි උඩට දාන්නේ ලවයට දාන්නේ කේන්ද්‍ර කෝණය. මොකද මේ කියන්නේ කේන්ද්‍ර කෝණය මුළු කෝණයෙන් භාගයක් ලෙස කියලා. එතකොට උඩට කේන්ද්‍ර කෝණය මේ හරයට මේ සම්පූර්ණ වෘත්තයේ කෝණය. මේක ඒ විදිහට සුළු කරගෙන ගියාම තමයි මේ විදිහට එන්නේ. හරිද? ඊට බලන්න මේ අනුපාතයයි මෙන්න මෙතන අනුපාතයයි මේකේ සමානයි. මේක ගත්තොත් බලන්න මේකේ මෙතන අනුපාතයයි මෙතන අනුපාතයයි ඒත් සමානයි. අනුපාතය කියන්නේ භාගයක්ම තමයි. භාගයේ ලියන වෙනත් ක්‍රමයක් තමයි අනුපාතය කියන්නේ. හරි අපි භාගය කියලා මෙතන කියමුකෝ. ඒතර මේ භාගයයි සමානයි. මේ භාගයයි සමානයි. මේ භාගයත් සමානයි. එහෙනම් අපිට කියන්න පුළුවන් ඡාප කොටසේ දිග පරිධියෙන් භාගයක් විතර ලිව්වත් කේන්ද්‍ර කෝණය මුළු කෝණයෙන් භාගයක් ලෙස ලිව්වත් එන්නේ එකම අගය. හරිද? එතකොට අපිට ඔන්නකොම එහෙම එකක් ගන්න පුළුවන්. හරි දැන් අපි මේ පොලිටිෂන් අභ්‍යාස වල කියන ගණන් ටිකක් වලින් බලමු. ඒකේ පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක, පස්වෙනි එක කියන ටික සේරම අපිට අර නෝමල් සමීකරණය යූස් කරලා හදන්න පුළුවන්. හයවෙනි එකත් පුළුවන්. හැබැයි ඒකේ පටලව ගන්න එපා. බලන්න ඒකේ අංශක 60 කියන එක දීලා තියෙන්නේ අනිත් කෝණය පරාවර්ත කෝණයක් විදිහට. හරිද? නමුත් කේන්ද්‍රික කෝණය නෙවෙයි අනිත් කෝණය විදිහට තමයි ඒක දීලා තියෙන්නේ. ඉතින් ඒක නෙමෙයි අපි ගන්න ඕනේ. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණේ ආයතකවල ඔක්කොම ලක්ෂයකට අපි දන්නවා කෝණවල එකතුව කීයද 360යි. එහෙනම් අර එළියේ තියෙන කෝණය 60යි නම් 360න් 60ක් ගන්න කරාම අපිට කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ අංශක 300යි. අන්න එහෙනම් θ කියන එකට 300 ආදේශ කරලා අර සමීකරණයට ආදේශ කරාම අපිට ඔකේ උත්තරේ ගන්න පුළුවන්. මම සුළු කිරීම කරන්නේ නැහැ. මම එක මේකේ ඒක නම් එක තිබ්බහම බැලුවාම පොඩි ස්පෙෂල් ගතියක් තිබේ ගන්න හින්දා ඒකයි කිව්වේ. එතකොට අපි මෙච්චර වෙලාම හෙව්වේ කේන්ද්‍රික ඛණ්ඩවල ඡාප ටික. දැන් අපි ප්‍රධාන මාතෘකාවනේ පරිමිතිය හොයන එකනේ. එතකොට කේන්ද්‍රික ඛණ්ඩවල ඡාප දෙක විතරක් හෙව්වා කියලා අපිට කේන්ද්‍රික ඛණ්ඩයේ සම්පූර්ණ පරිමිතිය හොයාගන්න බෑ. මොකද දැන් අපි වෘත්තයක් වගේ එකක් සැලකුවාම නම් වෘත්තයේ පරිමිතිය කියලා කියන්නේ හරි පරිධියම විතරයි. එතකොට වෘත්තයට 2πr කියන සමීකරණය දාලා r ට ආදේශ කරලා අපිට කෙලින්ම වෘත්තයේ පරිමිතිය හොයාගන්න පුළුවන්. නමුත් දැන් අපි කතා කරන්නේ කේන්ද්‍රික ඛණ්ඩ ගැනනේ. කේන්ද්‍රික ඛණ්ඩ කියන්නේ වෘත්තයෙන් කොටසක්. එතකොට දැන් අපි ඒක ගැන කතා කරද්දි කිව්වා අර කේන්ද්‍රික ඛණ්ඩය කියලා කියන්නේ අරයන් දෙකකින් සහ ඡාප කොටසකින් වටවේචකට තමයි කේන්ද්‍රික ඛණ්ඩයයි කියලා කියන්නේ. එහෙමනම් එහෙම බැලුවාම බලන්න දැන් මේ දීලා තියෙන පළවෙනි උදාහරණ බලන්න. ඒකේ දැන් අපිට ඡාප දෙක හොයාගන්න පුළුවන් අර භාගය ගුණ කිරීම 2πr. ඇයි මේකේ භාගය කියන එක පාවිච්චි කරලා තියෙන්නේ? ඇයි භාගය කියන්නේ? අර අපි ඉස්සෙල්ලා හදපු වගුව මතකද? ඒ වගුව මතක් කරගන්න. ඒකේ අපි දන්නවා දැන් θ බෙදීම 360 කියලා කියන්නේ මේකේ 180 බෙදීම 360 නේ කියන්නේ භාගයයි කියන එක. දැන් ඔයගොල්ලන්ට ඒක කෙලින්ම ගන්න බැරි නම් ඒක θ බෙදීම 360 කියන්නේ 180 බෙදීම 360 කියලා මෙතනට ලියුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙහෙම අපි භාගයද 8න් 1ද 4න් 1ද කීයද කියලා දාන්නේ අපේ සුළු කිරීමේ සහ ලිවීමේ පහසුව සඳහා. අපේ වෙලාව ඉතුරු කරගන්නයි සුළු කිරීම ලේසි කරගන්න. එහෙම නැතුව කෝණ දැම්මකට කිසිම වැඩක් නැහැ. කෝණ දැම්මහම ඇත්තටම වැරදෙන ප්‍රමාණය අඩුයි. වැරදෙන්න තියෙන හැකියාව සම්භාවිතාව අඩුයි. ඒ හින්දා ඔයගොල්ලෝ කෝණ නම් පුරුදු දාලා කෝණේ දාන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. එතන මේකේ 180 බෙදීම 360 කියන එක තමයි භාගයයි කියලා අරගෙන තියෙන්නේ. එතන 2πr ආදේශ කරාම අපිට ඡාප දෙක හොයාගන්න පුළුවන් 44ක් කියලා. දැන් පරිමිතිය කියන්නේ ඒක විතරක් නෙවෙයිනේ. පරිමිතිය කියන්නේ ඡාප දිගයි අර අරයන් දෙකේ එකතුව. දැන් මේකේ අරයන් දෙක දීලා තියෙනවා 28යි. ඒ කියන්නේ අරයන් දෙකේ එකතුව 28යි. විස්කම්බේ 28නේ අරයක් ගත්තොත් නම් 14යි. අරයන් දෙකේම එකතුව ගත්තාම 28යි. එතකොට පරිමිතිය කියන්නේ මේ සම්පූර්ණ ඡාප දිගට මේ අරයන් දෙකේ එකතුව
එකතු කරන එක. ඒතර පරිමිතිය මේකේ 72ක් කියලා අරගෙන තිනවා. දෙවෙනි උදාහරණය බලන්න. ඒකේ 8න් එකක් කියලා අරන් තියන්නේ 45 බෙදීම 360 කියන එක අපිට තුල්‍ය භාගයක් විදිහට ලියන්න පුළුවන් 8න් එකයි කියලා. ඒකයි මෙතන වෙලා තියෙන්නේ. හරිද? එතකොට ඒක චාපදිකයේ සමීකරණය හොයාගෙන තිනවා. ඊළඟට පරිමිතිය කියන්නේ චාපදිකට අර අරයන් දෙක එකතුවත් එකතු කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඕක කරන්න. මොකද දැන් ඕගොල්ලෝ පාඩමේ මුලනේ. ඒ මුල් ගණන් ටික හරියට හදා. පස්සේ පේපර් එකකට ආවම ඕගොල්ලන්ට සමහරට අමතක වෙන්න පුළුවන්. මොකද අර පේපර් එකේ කලබලයට හදාගෙන යන වෙලාව මැනේජ් කරගන්න ඒ හැමදේමත් එක්ක කරාදී සමහරවිට අමතක වෙන්න පුළුවන්. නමුත් මේ වගේ නොසලකිලිමත් වැඩි කීයටවත් කරන්න දෙන්න එපා. මොකද අපි ආපහු අපේ පේපර් එක මාක් කරලා අතර ලැබෙද්දී අයියෝ අපරාධේ මම මෙහෙම දන්නවනේ මම මේක කලබලයට මෙහෙම කරලානේ කියලා හිතෙන තියෙන වාර සංඛ්‍යාව බොහොම අඩු කරගන්න ඔයාටම තමයි පුළුවන්. එහෙනම් ඔයා ඒක පේපර් එක කරද්දී අනිවාර්යයෙන්ම බලන්න ඔයා හරියට කරලාද චාපදික විතරක්ද මේ කියහන්නේ පරිමිතියක් දහන්නේ අන්න අහන එක දැන් සමහරලාට ඔයගොල්ලෝ පටලවන චාපදික විතරක් අහලා තියෙනවා. එහෙම අවස්ථාව ඔයගොල්ලෝ පරිමිතිය හොයන්න යන්න ඕනේ නැහැ. පරිමිතිය හොයන්නේ කියලා තියෙන වෙලාවට චාපදික හොයලා චාපදික හොයන සමීකරණෙ මුලින්ම ලියන්න ඕනේ. චාපදික මෙච්චරයි කියලා. ඒකට ආයේ පරිමිතිය සමානයි චාපදික ධන ආරයන් දෙක එකතු. ඔහම ලස්සනට මෙතඩ්ස් ටිකත් එක. දැන් මේක මේ දීලා තියෙන මේ උදාහරණ බලන්නකෝ. මේ උදාහරණ ලස්සනට ඒක නිරූපණය කරලා තියෙනනේ. ඔයාලත් පුළුවන් තරම් පියවර සංඛ්‍යාව අඩු වුණාට කමක් නැහැ. නමුත් අර මාක්ස් කැඩෙන විදිහ තියෙනවනේ. ඒ විදිහ බැලුවහම මේක චුට්ටක් අර ලස්සනට ඕගනයිස් කරලා ලියන්න බලන්න. ඒතකොට තමයි අපේ අර මෙතඩ්ස් වලට ලැබෙන ලකුණු ටික හරියට ලැබෙන්නේ. ඒ නිසා ඒතර දෙවෙනි උදාහරණ පන්තිර 8න් 1යි කියලා නම් තියෙන්නේ 45 බෙදීම 360 කියන එක. ඒතර ඒ අග්‍ය අරගෙන ඒකට අර අරයන් දෙක එකතු කරලා ওই විදිහට තමයි කේන්ද්‍රික කණ්ඩායම පරිමිතිය හොයන්නේ. දැන් මේ ස්ක්‍රීන් එකේ තියෙන ගණන් ටික ඔයගොල්ලෝ වීඩියෝ එක පෝස් කර කර හදන්න ඕනේ. ඔක්කොම ගණන් ටික හදන්න ඕනේ අනිවාර්යෙන්ම. හදලා මම ඊළඟට උත්තර ටික දානවා සහ මෙතඩ් එක දානවා. ඒකත් එක්ක බලනවා කොච්චර දුරකට හදලාද කියලා. හරි. ඒකේ දෙවෙනි අභිජාත සෙට් එකේ මම තෝරගත්ත ගණන් ටිකක් කරන්නම්. ඒකේ පළවෙනි එකේ තියෙනවා අපිට චාපදික දීලා තියෙනවා, අරය දීලා තියෙනවා, කේන්ද්‍රික කෝණය අපි දන්නවා, පරිමිතිය හොයන්නයි තියෙන්නේ. එතකොට අපිට දැන් චාපදික අපි දන්නවනේ. පරිමිතිය තමයි ඕනේ. එහෙනම් කිරීම තියෙන්නේ ආය අපිට 2πr ගුණ කිරීම තීටා බෙදීම 360 කියන එකට දාන්න අවශ්‍යතාවයක් නැහැ කොහෙත්ම. මොකද මේකේ පරිමිතියත් කිරීම දීලා තිනවා, අරයන් දෙකත් කිරීම දාන්න. එහෙනම් 11 ධන 7 ධන 7. මේකෙන් අපිට ගන්න පුළුවන් 26යි කියලා. 25 කියලා. හරිද? මේකේ පරිමිතිය මෙච්චරයි. ඊළඟ එක බලන්න. ඊළඟ එකේ තියලා තිනවා අපිට පරිමිතිය අපි දන්නවා. චාපදික තමයි අපෙන් අහන්නේ. අරය දීලා තිනවා. හරිද? එතන අපිට චාපදික තමයි අහන්නේ. ඉතින් අපිට ඒකකට මේ කේන්ද්‍රික කෝණයක් දීලා නැහැ. හැබැයි ඒක අවශ්‍යද? නෑ කොහෙත්ම අවශ්‍ය නෑ. මොකද අපිට පරිමිතිය දීලා තියෙනවා. ඊට පස්සේ දීලා තියෙන ආරය. ඉතින් අපිට චාපදිකනේ අහන්නේ. එහෙනම් ඉතින් අපිට කරන්න තියෙන්නේ දැන් පරිමිතිය කියලා කියන්නේ චාපදික ධන ආරයන් දෙක එකතුවනේ. ආරය ධන ආරයනේ. හරිද? එතකොට අපි දන්නවා චාපදික තමයි අපි හොයන්න ඕනේ 36ක් කියලා දන්නවා පරිමිතිය. ආරය 14ක් නම් ආරය වාරයක් දෙක කියන්නේ කීයද? 28යිනේ. එහෙනම් අපි එතකොට ලාමේ 36න් 28ක් අඩු කරාම චාපදික හොයාගන්න පුළුවන්. දැන් මේ ගානේ අපෙන් අහලා නැහැ කේන්ද්‍රික කෝණය හොයන්න කියලා. නමුත් අපිට මේ දීලා තියෙන දත් වලින් ඕන කේන්ද්‍රික කෝණය හොයන්නත් පුළුවන්. ඒක මම අමතරව කියන එකක්. ඒක කොහොමද කරන්නේ බලන්න. දැන් අපි දන්නවා චාපදික කියලා කියන්නේ 36 ඍණ 28. කියන්නේ කීයද? 36න් 28ක් අඩු කරාම 8යිනේ. එතකොට 8යි. එහෙනම් චාපදික වෙන්නේ කීයද? 8යි. එතකොට දැන් අපි දන්නවා 2πr තීටා බෙදීම 360න් තමයි අපි චාපදික ගන්නෙ. චාපදික 8ක් කියලා දැන් අපි දන්නවානේ.
එහෙනම් අපිට දැන් මේකේ තීටනේ දන්නේ නැත්තේ. R උත් දන්නවා. R කියන්නේ 14යි. එතන මේ දන්න පද ටික ආදේශ කරාම අපිට තීට හොයාගන්න පුළුවන්. එතන මේ වගේ ගානකදී අපිට දැන් මේක කියලා නැහැ අපිට කියන ටික කන්නේ හොයන්න කියලා කෝණය හොයන්න කියලා. හොයන්න කිව්වත් හරිම ලේසියි. මොකද පරිමිතිය දන්නවා, ආරය දන්නවා. ඒ හින්දා අපිට චාපදික හොයාගන්න පුළුවන්. චාපදික දන්නේ හින්දා චාපදික හොයන සමීකරණයට ආදේශ කරාම තීට හොයාගන්න පුළුවන්. තීට කියන්නේ කේන්ද්‍රික කෝණය. ඊළඟ තුන්වෙනි එකේ තියෙන්නේ අර විදිහම තමයි වේසකට තියෙන අර කලින් එකේ අපි චාපදික හෙව්වේ. මේකෙදි අපිට තුන්වෙනි එකේදී අර එක තමයි හොයන්න තියෙන්නේ. මම තුන්වෙනි එක කරන්නේ නැහැ. මේ හතරවෙනි එක තමයි දැන් මම මේ කරන්න යන්නේ. ඒකේ බලන්න. ඒකේ අපිට අරයන් දෙක දීලා තියෙනවා. දැන් අරයන් දන්නවා 14යි කියලා. අරය 14යි කියලා දන්නවා. ඊට පස්සේ චාපදික අපිට දීලා තියෙනවා 22යි කියලා. පරිමිතිය තමයි අහන්නේ. දැන් බලන්න. පරිමිතිය කියලා කියන්නේ මොකද්ද? වටේ දිග. හරිද? එතන කිසිම ගැටලුවක් නැහැ. අපිට මේ කොටස කොහොමවත් අදාළ වෙනවද? නැහැ. ඒකේ දුර දිග කීය වුණත් අපිට අදාළ වෙන්නේ නැහැ. මොකද අපෙන් අහන්නේ පරිමිතිය නිසා. පරිමිතිය කියන ති වටේ දිගනේ ආයෙත් මේ මැද දෙකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර මේකේ 14යි මේකේ 14යි මේක 22 එකතු කරන් තමයි තියෙන්නේ. ඒතර එහෙම කරලා උත්තරේ ගන්න පුළුවන්. හරි. ඊළඟ ගණන් ටිකෙත් ඒ විදිහම තමයි කරන් යන්න තියෙන්නේ. හරිම සරලයි. මම 8 වෙනි එක විතරක් කරන්නම් ආයේ. ඒකේ පරිමිතිය තමයි අහන්නේ. ඉතින් අපිට මුලින්ම දැන් චාපදිග හොයාගන්න ඕනේ. චාපදිග සමානයි කියලා ලියලා එහෙම ලස්සනට අපි ලියන්න ඕනේ. ඒ කියන්නේ මෙතෙස් ටික හරියට ලියන්න ඕනේ. චාපදිග සමානයි කියලා අරගෙන අර 2πr ගුණ කිරීම දීත අපි දීම 360 කියන එකට ආදේශ කරලා අපිට හොයාගන්න වෙනවා. 2 ගුණ කිරීම 5 කියන 22 බෙදීම 7යි. අරය r ඊළඟට 90 බෙදීම 360. මෙතනින් චාපදිග හොයාගෙන ඒ චාපදිගට මේ අරේ වාරයක් දෙක එකතු කරලා නම් හරි. එතන මේකේ චාපදිගට එනවා මම දැන් මේක සුළු කරොත්. සුළු කරොත් චාපදිගට එනවා මෙතන 4යි. ඊට පස්සේ මෙතන 2ක් ගියා. මෙතන 11යි. මෙතන 2යි. චාපදිග එනවා 22ක් කියලා. දැන් අපෙන් අහන්නේ පරිමිතියනේ. පරිමිතිය කියන්නේ 22 තන 14 තන 14. එහෙමයි මේක හදන්නේ.